මේ තියෙන කනත්තක්. ඉතින් මෙන්න මේ මැෂින් එක තුළ තියෙනවා අපිට හොල්මන් ඩිටෙක්ට් කරන්න පුළුවන් සෙන්සර්ස්. ඉතින් අපි දැන් මෙන්න මේ මැෂින් එක ගෙනත් තියෙනවා මෙතනට. මේ අපි කනත්තේ මිනී තියෙන පොට් එකේ ඉන්නේ. අපි දැන් මෙන්න මේක ඔන් කරලා බලමු. ඉතින් මැෂින් එක නම් ඕන් වෙලා තියෙන guys. රතු පාට ලයිට් එක පත් වෙන අතුරට පේන ඇති. ඉතින් මේ සෙන්සර් එක ගත්තොත් මේ සෙන්සර් එක තනිකර පිස්සුවක්. හරිද? කලින් අන්න අර වෙච්ච සීන් එකට මෙන්න මේ සෙන්සර් එක සම්බන්ධයි. මම වීඩියෝ එක පෙන්නන්නම්. මම හරියටම මෙන්න මෙතන මේ වලක් හැරුවා අපේ මේ වීඩියෝ එකට. කිසිම හේතුවක් නැද්ද මේක ඇල්ලුත්තරේ වැඩ කරන්න ඕනේ. ඒත් වැඩ. ඔන්න හරි ගියා. හරියද? හරිද? දැන් ගිහින් තියෙන්නේ හරිද? දැන් මොකුත් නෑ අපි ගා බටන් මොකුත් නෑ. පහළ මේ පහළට කරද්දී හරිද? ඕ නැවතුණා. දැන් නැවතුණා. මූවමන්ට් කරනවා මොකුත් වෙන්නේ නෑ. ආය අර හරියට ගිහින් පහත් කරලා බලමු. ආයෙත් පේනවා ඇති පහත් කරා. කිසිම ඇක්සලෝමීටර් සම්බන්ධ සෙන්සර් එකක් මෙතන නෑ හරිද? මේ ඔක්කොම උනේ මෙන්න මේ මෙතන වලහ ගන්න ගත්තට පස්සේ. ඉතින් ඔයාලා දකින්න තියෙ වෙච්ච දේ. ඉතින් මම පෙන්නන්නම් මේක ඇඟිල්ල තිබ්බත් වැඩ කරනවා. ඔයාලට ඇහෙන සවුන්ඩ් එක. දැන් මම ඇඟිල්ල ගත්තා. අය සවුන්ඩ් එක නැතුව යනවා. ඒ කියන්නේ දැන් මේක අල්ලන්න තමයි වැඩ කරන්නේ. දැක්කනේ? සවුන්ඩ් එක අල්ලන්න නැති වෙනවා. ඉතින් අපි දැන් එර එකක් එන්නදී guys අපි දැන් මේක ටෙස්ට් කරන්න ඕනේ. හරිද? මේක අපි දැන් කනත් එක කොහේ හරි ගිහින් තියන්න ඕනේ. හරිද? මචං. ඈ? අනේ මන්දව. ඒ ගාණක් නෑව. ඒ පොඩි එර එකක් එන්නේ මම හිතන්නේ. ඔය දිගටම ඒ කියන්නේ ඔර දෙයක් අහු වෙනවා නම් එදා වගේ වැඩ කරන්න ඕනේ. අපි දැන් මේක තනින් තන තියලා බලමු. මේ තියෙන අපේ ක්‍රුසිෆික්ස් එක. ක්‍රුසිෆික්ස්. බජට් ක්‍රුසිෆික්ස්. හරි අපි යමු මේක තියන්න. ඉතින් එදා අන්නතෙන් තමයි ඇක්ටිවිටි එකක් අපිට හම්බුනේ. අපි යමු එතනට. අපි මේ හරින් වගේ තිබ්බේ. හරිද? ඔව්. උඹට ඇහුණාද? සවුන්ඩ් එක ඇහුණාද? ඔව් ඇහුණා. බිලු මට උඹේ මට ඇහුන්නේ නැහැ කියලාද? ෂුවර්ද? ඔව්. පොඩි දා. හරි. හරි. පොඩි දා. මචං. අඩෝ. ඒ මේ වීඩියෝ කරන්න ඕනේද බා? මට කරන්න ආස නැහැ. එදා උදේ මතකයිනේ. හොඳට මතකයිනේ එදා උදේ. දහම්බන් මේකේ මචං මම යඩිවිල්ල යනවා බා. හරි. අපි දැන් මේ දේ අවුස්සන්න ඕන මොන හරි. මම මේක ක්‍රුසිෆික්ස් එක දීපන්. හරි. මෙතන ආත්මයක් ඉන්නවනම් බලාගනින් උඹට කරන දේ. අපි වාගේ මේ සෝනේ කොතර ගහනවා. අඩු. සිරාඩ පුළුවන් දෙයක් කරපන්. අපිට පුළුවන් දෙයක් කරපන් සවුන්ඩ් එක තියෙනවා නම් කරපන් පුළුවන් දෙයක්. කරපන්. මේ සද්ද ඇහුණාද? කනත් එක්ක උනේ. අඩු අන්න අර හරියෙන් සවුන්ඩ් එකක් ඇහුණා. අන්න අර හරියේ. අඩු. ඒ ඕයි. මොකක් හරි කේස් එකක් තියෙනවද? හරි අපි ගා මේ ක්‍රුසිෆික්ස් එක තියෙනවා බය වෙන්න ඕනේ නැහැ ඔයාලා. අර ඒක මේ මොකද්ද බං? ඒ මේ වගේ දෙයක් කලින් තිබ්බේ නැහැ. යෝ. අඩෝ. මේ මොකද්ද? අඩෝ අර එකත් ඇහෙනවා. මේක ටච් කරලා බලමුද අපි? මේ බයයි බං. මේක අපි මේක පුරුදු තියාගෙන ඉන්න. අඩෝ. ආයේ සවුන්ඩ් එක ඇහෙනවා. ඔයාලට ඇහෙනවද ඇති ඈ? කමන්නේ මම හිතන්නේ මේ ඒත් හරි අපි අල්ලන්න බලමු. අඩෝ අල්ලන්නේ කියලා හැද්දී ඒක වැඩ කරනවා බං. උඹට ඇහුණාද ඒක? ඔව් මම ඉන්න බලන්න. සවුන්ඩ් එක ඇහෙනවා බන් දිගටම. බලමු. මේකට අපි මොනවද දෙයක් කරමු. මේ මොනවද මේ? මේ දේ මෙතන බැඳලා තියෙනවා මොනවා. සවුන්ඩ් එක දිගටම ඇහෙනවා guys. සවුන්ඩ් එකයි නැතුව ගියා. මේක හැමතැනම තියෙනවා මේ. මේ වගේ දේවල් හැමතැනම තියෙන්න බෑ. මෙතන අතන සවුන්ඩ් එක නවතින්නේ නැහැ බා. ඇත්ත. ඉඳන් බලන්න මැෂින් එක මොකක් කරවුලද කියලා බලන්න. අපි ගා මොකුත් මේ බටන්ස් මොකුත් නැහැ. මේ පාර සිරාණයක් ගෙනල්ලා තියෙන්නේ. මේක වැඩ කරනවද? ඒක අවුලක් තියෙනවා මම හිතන්නේ.
නැත්නම් මේක දිගට මේ දාවේ නෑ බා. එදා මෙන්න මේක තැනකින් විතර වැඩ කරන්න ගත්තේ. මගේ මේ ඇවිදන් යද්දි එකම තැනින් පත් වෙනවනම් සවුන්ඩ් එක ඇහෙනවනේ. අපි අරයට යමු බලන්න. මේක මං කියන්නේ සවුන්ඩ් එක නැතුව ගියා. සවුන්ඩ් එක නෑනේ. ද සවුන්ඩ් නෑ. අර රේන්ජ් එකට යමන් මචං. අඩු. ඔය මේ මේක තමයි රේන්ජ් එක මොකද කරන්නේ? ඔබ රේන්ජ් එක කියන්නේ කොහොමද මෙතන? ආයේ සවුන්ඩ් එක නෑ බා. ෂේ. අඩු. රහයු කෑ ගන්නවද බන් දැන්? උඹේ සවුන්ඩ් එක හොරනේ? ආරාධනා ගස්වස් නේ. ඔයි මේ මහා දවල් රහයු කෑ ගන්නවද කියපන්කෝ. යකෝ මේ මම දවල් දවල් පොඩි ටයිම් එක බලන්න. ටයිම් එකේ තාම 3යිනේ. ඒ තමයි ඔය දැන් තවස් 3යි වෙලා ඒ මැෂින් එක සද්ද නම් දැන් ඉන්නේ නැහැ කොහොම හරි. ඒක හොඳයි අතන. අතන මේ වෙද්දි පොඩි දේවල් ටිකක් එනවා හරිද මේ මැෂින් එක දැන් පිස්සුරන්න හරිද? තනිකර පිස්සුරන්නට යන්නේ දැන් ආයෙ සවුන්ඩ් එක ඇහෙන්නේ. ඒ ෆ්ලෑෂ් ලයිට් එක හලුවා ඇතුලේ මොකක් හරි එනවා කියන්නේ. අනේ මන්ද ගයිස් මේක හිතා ගන්න බෑ අපිට. කියන්නේ මොකක් හරි කර්ස් එකක් තියෙනවා මෙතන. ඔය දැන් එක පාට වැස්සා හරිද? එක පාට වැස්සාගේ දැන්. ගයිස් මේ පොඩි අවුලක් වෙලා තියෙනවා මේ මැෂින් එක දැන් වැඩ කරන්නේ හරිද? මේ මම දැන් මේක ඇල්ලුවට වල පේනවා මේක වැඩ කරන්නේ නැහැ. ගියේ පාර නම් මේක වැඩ කරා හරිද? කියන්නේ දැන් මේනකම් වැඩ කරපු එක මේක වැඩ කරන්නේ නැහැ මොනවා කරා. ෆයිනල් ඩිසිෂන් මේ වගේ දේවල් කරන්න එපා හරිද? ඒ කියන්නේ දැන් මේ ආතල් එක නෙමෙයි මගේ යාළුවා ඉන්නවා මේ. මූ සිරාපායලා හෙනටම. මේ අපි ගෙදර යමු කියන්නේ. ඈ? ගෙදර යන් අපි. එදා ගෙදර යමු. අඩෝ ගොරෝනොත් එකවා. ගායිස් මේලා අපි මැෂින් ඔක්කොම අරන් තියාගත්තා. මැෂින් ටික ඔක්කොම අරන් හරි බෑග් එකට දැම්මා හරිද? මේ වෙද්දි හොඳ වැස්සකුත් එනවා ගොරෝන හොඳටම. මේ දැන් අපි කරන්න හදන්නේ මෙන්න මේ මැෂින් එක මෙන්න මේ සෝහන් කොතර කරදර කරන එක හරිද? මේ සෝහන් කොතර අපි කරදර කරනවා. හරිද? මේ වගේ දේවල් අපි කරනවා. කියන්නේ මේ වගේ උඹ ඉන්නවනම් වරින් කියලා මං අදහසක් දෙන්නේ. හරිද? මේ වටේ ගස් කොළන් එළවෙනවා. ඇයි බං ඇයි? ඇයි? ඒ මොකෝ කේස් එක? මාරුයි බං. ඔයි. මොකෝ කේස් එක? උරුසි විශ් එක බං. ඇයි බෝ කඩන්නේ? ඌ අපි ආරක්ෂාව හදාගත්ත එක බං. මේ මොකද්ද බං මේ? වතුරේ බිලවන වතුරේ බීපා. මම බෑග් එක ඕනේ නැද්ද? මම බෑග් එක ඕනේ නැද්ද බං? මම බෑග් එක අරන් ඵලයන්. ඔයි. මචං බෑග් එක අරන් ඵලයන්. ඊ අරුට පිස්සුද? ඊ හරියක් හඩ පිස්සු. අඩු ඉන්වෙස්ටිගේෂන් එක කරන්න උන්නේ නැහනේ බං. anyway hopefully මම මේ වීඩියෝ එක කරන්න ඌ ගියා කියලා ගන්නක් නැහැ මට. ඔයා ගියද? අඩුවගේ ෆෝන් එකද ගියේ බා? අඩු ෂිප්